ආයිබෝන් සුබ දවසක්. නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආරාධනා කරනවා හැමදාම වගේ. ඉතින් අපි කාලයක් තිස්සේ කතා කරපු ප්‍රශ්නයකට ප්‍රේක්ෂකයන් විදිහට ඔබේ අදහස් එවැගේම මම ඔබේ අදහස් අරගෙන මම මේකේ කියපු එක මේ ගොඩක් දේවල් අපි කතා කරපු මාතෘකාවක් සම්බන්ධයෙන් තමයි මේ එළියට ඇවිල්ලා තියෙන්නේ. ඉස්සර මම මේ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ නාලිකා හැම පටන් ගන්න කලින් අපි හිතේ තියාගෙන හිටියා මේ ඔක්කොම තෝරන්නේ තේරීම් කමිටුව කියලා නේ. ඒ කියන්නේ කණ්ඩායමේ අවසාන 11ට එනකොටත් තේරීම් කරන්නේ තේරීම් කමිටුව නායකයාත් පුහුණු කරුවත් මේවට මහ ලොකු බලපෑමක් කරන්නේ නැහැ වගේ අදහසක් අපිට තිබ්බා. නම් මේ කියන්නේ ඒ කාලේ. එතකොට අපි සිද්ධ වෙන සියලුම වැරදි තේරීම් වලට තේරීම් කමිටුවට කුණුහරුප කියලා බයිනවා, පළු යන්න බයිනවා. එහෙම එකක් තිබ්බා. නමුත් අපි ඒක පස්සේ අපි කතා කරලා, ඔබ කතා කරලා, ඔබේ තොරතුරු, මගේ තොරතුරු අපි ඔක්කොම මේවා කතා කරගෙන යනකොට දැන් අපි දැනුවත් ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් අනිවාර්යයෙන්ම දැන් මේ අපේ නාලිකාව බලන හැමෝම මේක ගොඩක් වෙලාවට දැනුවත්. මොකද මම හැම වෙලාවෙම කියන එකක්නේ. ඒ හින්දා අපි දැනුවත් මේ තේරීම් වලට විශේෂයෙන්ම තේරීම් කමිටුව පමණක් බලපෑමක් වෙන්නේ නැහැ. ඊට එහා පැත්තේ ගියාම කණ්ඩායමේ නායකයා සහ පුහුණුකරු ඇතුළු සමහරක් වෙලාවට තව පුහුණුකරු කිහිප දෙනෙකුත් ඉන්නවනේ කෙනෙක් දෙන්නේ. ඒගොල්ලන්ගේ යම් යෝජනා දේවල් වගේ දේවලුත් මෙතෙන්ට එකතු වෙන්න පුළුවන්. සහ අවසානයේදී මේක think tank එකක් කියලා එකක් ඕකේ ඇස්සේ ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන් තමයි යම් සැලසුම් සකස් කරන්නේ. ඒතර අපිට එළියට පේන්නේ ඉන්න අයට වඩා සමහරක් වෙලාවට ඇතුලේ බලපෑම් කළ හැකි පිරිසක් මේක අසින්. ඒක අපිට ලොකු අවබෝධයක් කලින් තිබ්බේ නැහැ. දැන් අපිට තියෙනවා. ඒ ASCII තමයි දැන් සමාජ මාධ්‍ය තුල ඊට පස්සේ ලොකුවට කතා වෙන්න ගියා. මේ පවන් රත්නාගේ සම්බන්ධයෙන් මම අවසාන වීඩියෝවේදී කතා කරා. ඔබ කතා කරලා තිබ්බ ඔබ කියලා තිබ්බ එක පොඩ්ඩක් කතා කරන්න කියන්න කියන. ඒකයි මම කියන්නේ. ඔබ දන්නවනේ මම ප්‍රේක්ෂකයන්ගේ නියෝජනයනේ. හරිද? ශ්‍රී ලංකා ක්‍රිකට් බ්ලොග් කියන්නේ සම්පූර්ණයෙන්ම මම ශ්‍රී ලංකා ප්‍රයිම් ටොක්ස් විත් සුජීව නාලිකාවේ කරන්නේ අපි වෙන එකක්. මේකේ අපි ක්‍රිකට් ගැන කතා කරන්නේ. ඒතකොට ක්‍රිකට් ගැන මම ඉස්සෙල්ලා දැන් අවුරුදු 5කට වැඩිය මෙතන කතා කරනවා දිනපතා. ඔබ හැමදාම හිටපු අය දන්නෝ. මම මේ කතා කරන්නේ ඔබ ගැන. කියන්නේ ඔබේ අදහස්, ඔබේ කමෙන්ට්ස්, ඔබ Facebook එකේ ගිහලා යම් අදහස් දක්වනවා. ඒව බලලා, ඒ Facebook එකේ ට්‍රෙන්ඩ් බලලා, ඒ වගේ කොහොමද ප්‍රේක්ෂකයාගේ පැත්තෙන් තමයි ගොඩක් වෙලාවට මම කතා කරන්නේ. එහෙනම් ඔබේ අදහස් එළියට දාන එක තමයි මම මේක ප්ලැට්ෆෝම් එකක් විදිහට, වේදිකාවක් විදිහට මම භාවිතා කරන්නේ. ඒක ගොඩක් අය දැන් දන්නවා මේකද. මම ඇනලයිස් කරන්නවත්, මම උපදෙස් දෙන්නවත්, ක්‍රිකට් ගහන්න උගන්වන්නවත් ඕවට මම යන්නේ නැහැ. මම ඇවිල්ලා තොරතුරු සපයන්නෙක් ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ශාස්ත්‍රය. එච්චරයි. හරි? වෙන එකක් නැහැ. හරිද? මගේ ශාස්ත්‍රයට මගේ මූලිකම කාරණය ඇවිල්ලා තොරතුරු සැපයීම. හරිද? තොරතුරු සෙවීම සහ තොරතුරු සැපයීම. සහ තොරතුරු ඔබගේ තොරතුරු ඔබ වෙනුවෙන් සමාජයේ හමුවේ තැබීම. ඕක තමයි මූලික කාරණා. ඔය කවුරු හරි පටලෝගෙන ඉන්නවා නම් ගොඩක් දේවල් මට සමහර අය කියනවා ඇනලයිස් කරන්න අර මේ ඕ කතන්දර කියනවා. මට ලොකු ඇනලයිස් පාර්ට් එකක් මේකේ කරන්න බෑ. ඒක මම කියන්න ඕනේ. මම ඇනලයිස් කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ප්‍රේක්ෂකෙක් විදිහට අපට ඇනලයිසින් පාර්ට් එකක් මේකේ පේනවා. පොඩි ඇනලයිසින් ඒ කියන්නේ පොඩ්ඩක් සංසන්දනය කිරීම පොඩි ඇනලයිස් නිකන්. එහෙම තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයාට අතීතයේ ඉඳලා පොඩි ඇනලයිස් පාර්ට් එකක් තිබ්බා. ඒක මං ගාව තියෙනවා. ඒක ඔබ ගාවත් තියෙනවා, මං ගාවත් තියෙනවා. ඔබගෙන් අරගෙන මම කියනවා, මම කියලා ඔබ ගන්නවා. එහෙම තියෙනවා. හරිද? එතකොට අහුවෙච්ච දැක්ක කතාවක් තමයි මේ. ඒ තමයි පවන් රත්නායක කියන්නේ টොප් ඕඩර් බැට්ස්මන් කෙනෙක්. ඕක අපි දන්නවා ඉස්සර ඉඳලා. අවම මැද පෙළට 4ටවත් ගහන්න ඕනේ කෙනෙක්. එයා 4ට ගෙනල්ලා ඉවරලා ගැහුවේ නැති උනාට පස්සේ ඔරවන්න නේද? මූණ ñොරොක් කරගන්න මූණ කළු කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒක එයාගේ රෝල් එක නෙමෙයි. එයාගේ රෝල් එකට ක්‍රීඩා කරන්න ඕනි තැන සමහරක් විට ඒගොල්ලන් කැමති ආසාය දාලා ඉවරලා ඒගොල්ලන් බේර ගන්නවා නම් නේද? මීට කලිනුත් අපි දැක්කනේ තව පරණ ක්‍රීඩකයෙක් ගෙනල්ලා ඉවරලා එයාම ආරක්ෂා කරන්න සෑහෙන දැඟලුවා 20 කණ්ඩායමේ 20 ඇවරේජ් එකක්වත් ස්ට්‍රයික් රේට් එකක්වත් ඉතිහාසයේ ඉඳලා නැති කෙනෙක් ගෙනහලා ඔබට මතකද එහෙම එකක් කරා රැක්කා ඒ වෙලාවේදී කාට හරි කපකපා තමයි ඒක කරේ කරන්න දෙයක් නැහැ මහතුරුනි කියන්න වෙනවා අපි දැකපු දේවල් අවසානයේ කාලේ වෙන්නේ නැති සමහර අයගේ නමුත් අවසානයේ කාලේ වුණත් ඔබලා මේ තනතුරු දාලා ගියත් කවදා හරි මොකද තනතුරු හැමදාම ඉන්නේ නැහනේ දාලා ගියත් කියන එක නම් කියනවා හරි ආයෙ ඇවිල්ලා මීඩියා ෂෝ දාලා අර
කියනකොටත් අපි ඒවා කියනවා. ඒකත් දැන් ලෑස්ති වෙනවා. මොකද දැන් ඉස්සල්ලාම කිව්වා මෙහෙම කරන්න ඕනේ, අරම කරන්න ඕනි. අපි දුන්නොත් මෙහෙම කරනවා නේද? මේ විදේශ අයට ඕවා තේරෙන්නේ නැහැ. එහෙම කියලා ඉවරලා තනතුරු ගත්තා නම් එතනට ඇවිල්ලත් ඒගොල්ලොනුත් කරේ ඊට වඩා අමුතු එකක් නම් අපි ඒවා කියනවා. තරහ වෙන්න එපා. මේක මේ පෞද්ගලික තරහක්වත් එහෙම ගන්න නෙමෙයි. මේ ක්‍රිකට් සම්බන්ධයෙන් කතා කරනකොට අපිත් ලොකු බලාපොරොත්තුවක් තියන් හිටපු දේවල් තියෙනවා. ඒවා සමහර වෙලාවට කෙරෙන්නේ නැති වුණාම නොකරනම් යන්නේ අපිත් ඒවා කියනවා. එච්චරයි. පෞද්ගලික දෙයක් නැහැ. ඉතින් කොහොම හරි මේ චරිත් අසලංග කතා කරා පවන් රත්නායක සම්බන්ධයෙන්. මොකද මාධ්‍යවේදීන් ප්‍රශ්න කරා. ඒ තමයි මේ පවන් රත්නායක අංක 7 පිටිකරුවා විදිහට ගේන එක සුදුසුද කියන ප්‍රශ්නය චරිත දුන්නා ඒ වෙලාවේ. ඒතකොට මම දන්නේ මේ දැන් මේ මාධ්‍ය හමුවේ මේක කිව්වට පස්සේ ඔහුට මොන තත්ත්වයක් උදා වෙලා තියෙනවද කියන බව දන්නේ නැහැ. ඔහු කිව්වද කියවුණාද අපි දන්නේ නැහැ. මෙන්න මෙහෙම කියලා. මගේ අදහස මම තරංගාවලිය ආරම්භයට කලින්ම ප්‍රකාශ කළා. මට තනියෙන් තීරණ ගන්න බෑ. හරිද? සාමූහික තීරණයක් යන්නේ මෙතන. අලුත් තේරීම් කමිටුවක් ඇවිල්ලා තියෙන්නේ මමයි පුහුණු කරු එයාලා සාමූහික තීරණ ගන්න. ඔන්න අපි කියපු කතන්දරේ එයා පැහැදිලිව එලිපිට කියනවා. තේරීම් කමිටුව පුහුණු කරු සහ නායකයා කියන කට්ටිය ඔක්කොම එකතු වෙලා තමයි සාමූහික තීරණයක් තමයි මෙතන ගන්නේ කියලා තියෙනවා. අපි ඕකනේ මෙච්චර දවස් කතා කරේ. දැන් ඒගොල්ලන්ගේ කටින්ම ඔන්න හෙලි කරලා තියෙනවා. අපේ අය ඔක්කොටම දැනගන්න. හරිද? එතකොට වැඩි දෙනාගේ කැමැත්තට තමයි තේරීම් සිදු වෙන්නේ. ඔන්න හරි. හරිද? ඒකේ බහුතර කැමැත්තක් ඒ කියන්නේ ඔගේ ඡන්දයක් 100%ක් යනවනේ. ඒ අනුව තමයි මේ. ඒ නිසා මගේ අදහස මම ප්‍රකාශ කරා. එදා වගේම තවදුරටත් මම හිතන්නේ පවන් රත්නායක ලයිස්තුවේ උඩින් යවලා යම්කිසි වේලාවක් එයාට දෙන එක හොඳයි. හරි. ඒ කියන්නේ මෙයා දැන් අපි දන්නේ නැහැ මේකේ අභ්‍යන්තර කතා මොනවාද, ඇතුලේ කවුරු වෙනුවෙන් පෙනී හිටියද නේද? කවුද ඒවට පෙනී හිටියේ? ඒ කතන්දර අපි දන්නේ. අපි දන්නේ එයා ප්‍රසිද්ධිය කියපු කෑල්ලත් එක තමයි. ඒතකොට මෙයා මේකේ ප්‍රසිද්ධිය කියනවා. එයා මගේ අදහස මම කියලා තියෙන්නේ. මගේ අදහස තමයි පවන් රත්නායක උඩින් එවලා ලයිස්තු උඩින් එවලා යම්කිසි වේලාවක් එයාට දෙන්න ඕනි. ඒක ඇත්ත. දැන් පවන් රත්නායකගේ එක්දින සහ ටෙස්ට් තමයි හොඳම මේ කැරියර් රෙකෝඩ් එක තියෙන්නේ දේශීය සහ ඒ අනම්මනම් ඔක්කොම ගත්තා. හරිද? ඒවයි ස්ට්‍රයික් රේට් එකත් හොඳයි විශේෂයෙන් මේ එක්දින. හරි 100කට කිට්ටෝ වගේ ස්ට්‍රයික් රේට් එකක් තියෙනවා මතකයේ හැටි. ඉතින් ඒ නිසා එයා 20 හරින කෙනෙක් නෙමෙයි. හොඳේ මෙයාව අපි 20 දාන්න කියන්නේ බලෙන් තමයි 20 දාලා පෙන්නන්නේ අපිට. අපිට ප්‍රේක්ෂකයන්ට දාලා පෙන්නනවා 20 මෙයාව. හරිද? මේ යන්තම් බේරිලා ඉන්නේ ප්‍රේක්ෂකයෝ දැන් දැනුවත් හින්දා. හොඳේ ඒකත් මම කියන්න. නැත්නම් ප්‍රේක්ෂකයෝ අපි දැනුවත් නැතුව ඔහේ අර අන්ධකාරයේ මේගොල්ලන් දෙන ලනුව ගිල්ලා නම් එහෙම දැන් පවන් රත්නායක කෙනෙක් මෙතන නැහැ. මොකද 20 හරියට ගැව්වේ නැහනේ. හරිද? එතකොට අපි කිව්වේ නෑනේ යා 20 දාන්න කියලා. හරිද? පවන් රත්නායක 20 ක්‍රීඩකයෙක් නෙමෙයි. ඒක සරලයි. යාගේ කැරියර් රෙකෝඩ් එක දේශීයක බලපුවමත් පේනවා යාට 20 කියන එක හරියන කෙනෙක් නෙමෙයි කියලා. යාට හරියන්නේ ටෙස්ට් 6ක් දින. ඉතින් වැඩක් ගන්න පුළුවන් එකකින් එපා වැඩේ ගන්න. යා වේගවත් නැත්තම් ප්‍රශ්නයක් නෑ. වේගවත් නැති රට ඕන තරම් තියෙනවනේ දැන් ක්‍රිකට් ක්‍රීඩාව. දැන් එයා ඒ ක්‍රීඩකයා වේගවත් නම් වේගවත් නැති ඒවට යව දාලා දැන් වේගවත් ක්‍රීඩකෙක් ඉන්නවනේ. දැන් අභිෂේක් ශර්මා මේ 20ටනේ සුදුසුම. එයා ටෙස්ට් මැච් වලට දාලා හරියයි හරියන්නේ නෑම් කියලා මං කියන්නේ. නමුත් එයාව ටෙස්ට් වල බලනකොට වැඩි එයා 20 තියාගන්න එකනේ කරන්න ඕනේ. ඒකෙන්නේ රටට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්, කණ්ඩායමට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ලංකාවෙත් එහෙම තමයි. හැබැයි මෙතන කරන්නේ අපිට ගුඬු දෙන්න පටලෝල්ලා වල පෙන්නනවා අයාට බෑ. බැරි එකට තමයි ඉස්සෙල්ලා දාලා පෙන්නන්නේ. පෙන්නලා අපේ කටින් ගන්න හදනවා ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් විරෝධය හදන්න හදනවා එයාට බෑ කියලා. ඒවනම් මහත්තුරුනි දැන් සුම්මා අපේ ප්‍රේක්ෂකයෝ දැන් හොඳ දැනුවත්. තරඟ පරදිනවා හෝ මේ අන්තිමයි වෙන්න පුළුවන්. හැබැයි ප්‍රේක්ෂකයෝ අතීතයට වැඩිය දැනුවත් කියන එක හොඳට මතක තියාගන්න ඕනි. ඒක මෙහෙමයි. දැනුවත් කියන්නේ ක්‍රිකට් සම්බන්ධ නොලෙජ් එක ගන්න නෙමෙයි මම මේ කියන්නේ. ඔය ගුඬු ගැන හොඳේ. ඔය එක දාන සෙල්ලම් ගුඬු හරිද? ඒවා ගැන හොඳට දැන් අපේ ප්‍රේක්ෂකයෝ දැනුවත්. ක්‍රිකට් සම්බන්ධයෙන් දැනුමක් ඒක ඒ අතීත පරම්පරාවල ඉඳලා තිබ්බා නැතුව නෙමෙයි. නමුත් අර දාන සෙල්ලම් හරිද? පොඩි මැජික් දාලා අපිට පෙන්නනවානේ. ඒ මැජික් ගැන දැන් හොඳට ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයා දැනුවත්. ඒ හින්දා ඉස්සරහට මැජික් දානවා නම් පරිස්සමෙන් කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් දැන් මේකේ අපි ගානක් හදනවා වගේ හැදුවොත් එහෙම මෙයා කියනවා දැන් මම කැමති උඩින් එවන්න. එතකොට කවුද අකමැති? දැන් මෙයා මේක ඇත්තම සමීකරණයක් වගේ. අපිට ගණන් පුළුවන් නම් අපි ගණන් පාඩමක් වගේ මේක. දැන් මෙයා කියන්නේ මොකද්ද? මමයි පුහුණු කරුයි තේරීම් කමිටුවයි තමයි තීරණ ගන්න කියලා කියනවා. මම කැමතියි කියනවා පමන් රත්නායක උඩින් එවනවාට මම ඒක කියලා තියෙන්නේ කියලාත් ඔහු කියනවා. එහෙනම් කවුද කැමති?
කවුද කැමති? දැන් තේරීම් කමිටු සමාජිකයෙක් ප්‍රධානියා හරි කවුරු හරි අවසාන කණ්ඩායම තේරීමට සහභාගී වෙනවා. අපි කියන්නේ නෑ කියලා සහභාගී වෙනවා. නමුත් වැඩි බර තියෙන්නේ නායකයාගේ සහ පුහුණුකරුගේ කියන එක අපි හොඳින්ම දන්නවා. ඒකේ ගොඩක් බර තියෙනවා නායකයාට නැතුව නෙමෙයි. හරිද? මොකද නායකයා තමයි පිටිය මැදට කණ්ඩායම ගෙනියන්නේ. අපි එක එක මම මීට කලිනුත් කියලා තියෙනවා එක එක තොරතුරු ආරංචි මාර්ග අනුව නායකයා කණ්ඩායම් තේරීම් කිරීමේදී මොන අදහස් දක්වලා තියෙනවද කියලා පසුගිය කාලේදී මම ඒ වෙලාවේදී ඒක කියලා තියෙනවා. එහෙනම් පැහැදිලිවම මම දන්නවා සමහරු කැමති ගොඩක් කට්ටිය බංකුවේ එහෙම ඉන්න හේතු වුණු කාරණා මොනවද කියලා මම එහෙම මෙහෙන් කියලා තියෙනවා නැතුව නෙමෙයි. කෙලින් සමහර ඒවා කියලා නෑ. මොකද ඔබට තේරුම් ගන්න පුළුවන්. ඉතින් දැන් මෙයා මෙතන කැමැත්ත දීලා දිනවනේ. නායකයා කැමැත්ත දීලා තිනවා. එයා කියන විදිහට අපි දන්නේ අවසාන ප්‍රතිඵලය එයා කියන විදිහට කියනවා. එයා කැමැති. ඒතර කවුද කැමැති? අපට සමීකරණයක් නම් මේක අඩු කිරීම එකතු කිරීම වගේ දේවල් අපි සාමාන්‍ය විදිහට පොඩි කාලේ විදිහට ගත්තොත් එහෙම මෙයා අපිට මේකෙන් ඉවත් කරන්න පුළුවන්. එයා කියන හින්දා එයා පවන් රත්නායක උඩින් එනවට කැමති. එහෙනම් කවුද කැමති? පුහුණුකරු හෝ තේරීම් කමිටුව ප්‍රධානියා කියලත් ඒකට අපි ලඝු කරමුකෝ නේද? මුළු කමිටුවම එතනට. එහෙනම් තේරීම් කමිටුව හෝ ප්‍රධානියා කවුරු හරි කමන්නේ කමිටුව කියලා කියමුකෝ. ඒගොල්ලන් තමයි කැමති නැත්තේ. එහෙනම් අපි ගොඩක් වෙලාවට දන්නවා සංචිතයක් නම් කරලා දෙන්නේ තේරීම් කමිටුව. ඒකට මම කියන්නේ දැන් ආයේ ඒකත් මෙහෙමයි. පුහුණුකරු සහ නායකයාට අවශ්‍ය ක්‍රීඩකයෝ තේරීම් කමිටුවෙන් ඉල්ලන්න පුළුවන්. එළියේ ඉන්න කට්ටිය මම මේ කියන්නේ. හරිද? ඒක මම 100%ක් තේරීම් කමිටුව තමයි කණ්ඩායම තෝරලා දෙන්නේ. මෙන්න තෝරලා දුන්න උඹලා මේකෙන් ගහපල්ලා කියලා. එහෙම වෙන්නේ නැහැ. කවුරු හරි නායකයා හරි පුහුණුකරු හරි අපේ ක්‍රීඩකයෙක් දැක්කොත් එයා හොඳයි කියලා හිතුවොත් එයා පරීක්ෂා කරන්න ඕනි කියලා හිතුවොත් මේගොල්ලන්ට යෝජනා කරන්න පුළුවන් එයාව මට දෙන්න කියලා. එහෙම තත්ත්වයක් තියෙනවා. නමුත් වැඩි බර තියෙන්නේ කණ්ඩායමක් නම් කිරීමේදී තේරීම් කමිටුවට. ඒගොල්ලන්ගේ ප්ලෑන් එකක් තියෙනවා සාමාන්‍යයෙන් තේරීම් කමිටුවට. ඒ ප්ලෑන් එක අනුව ඒගොල්ලන් ක්‍රීඩකයන් තෝරන. හරිද? ඒතර වැඩි බර තියෙන්නේ මූලික සංචිතයේ වැඩි බර තේරීම් වල තියෙන්නේ තේරීම් කමිටුවට. හැබැයි ඒ කමිටුව තෝරලා දුන්නට පස්සේ 11 ගහන එකේ වැඩි බර තියෙන්නේ අපි දන්න විදිහට වැඩි බර මම මේ කියන්නේ අඩු බර සහ වැඩි බර තියෙන්නේ නායකයාටත් පුහුණුකරුට. එතකොට දැන් නායකයා කැමති නම් පවන් රත්නායක උඩින් ගස්සන්න කවුද බෑ කියන්නේ? මං ප්‍රශ්නාර්ථය ඉදිරි කරන්නම් ඔබට අනුමාන කරන්න පුළුවන් කවුද කියලා. මොකද පාර්ශ්ව දෙකයි ඉතිරි වෙන්නේ. ඒකිනුත් වැඩිම බර තියන්න පුළුවන් පාර්ශ්වය කවුද කියලා. මම කියන අවසාන කණ්ඩායමට හොඳේ 11 කණ්ඩායම 15 කණ්ඩායමට නෙමෙයි 11 කණ්ඩායමට. කවුද මේකට බලපෑම් කරනවා ඇත්තේ කියලා ඔබට හිතා ගන්න පුළුවන්. මම කවුද කියලා කියන්නේ නේද? අඩු කිරීම එකතු කිරීම සරල ගණිතය පාඩම් දන්නවනම් අපිට මේක හිතා ගන්න පුළුවන් සරල දෙයක්. එතකොට අපිට අනුමාන කරන්න පුළුවන් මේ අදාළ කෙනා හෝ අය පවන් රත්නායක උඩින් එනවට අකමැති ඇති. මොන හරි හේතු ඇති. ඉතින් ඕක මම මෙහෙම එකක් කියලා මම මේක අවසන් කරන්නම්. ඇත්තටම මේ ශ්‍රී ලංකාවේ හිටපු ඕස්ට්‍රේලියානු පුහුණුකරුවෝ එංගලන්ත පුහුණුකරුවෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් දේවල් කරලා තියෙනවා. ඇත්ත කියන්න ඕනේ. ඒක සමහරෙක්ට රිදෙනවා ඇති. මෙහි පොඩි කැම්පේන් එකක් තියෙනවානේ. විදේශ පුහුණුකරුවෙක් ආපු ගමන් මෙහි කට්ටිය ලෑස්ති වෙනවා. ওই ප්‍රවීණ කියන අය ඇහැ ගහගෙන ඉන්නවානේ පුහුණු කරන දූරවලට. ලංකාවේ ඒගොල්ලන් පටන් ගන්නවා මෙහි කැම්පේන් එකක්. ওই සුද්දෝ අපේ අය දන්නේ නැහැ. අපේ ක්‍රිකට් දන්නේ නැහැ. අයියා මල්ලි ක්‍රිකට් දන්නේ නැහැ. ලංකාවේ තියෙන අයියා මල්ලි ක්‍රිකට් ඔය සර්බර් ක්‍රිකට් නැහැ. ක්ලෝස් ක්‍රිකට් එකක් තියෙන්නේ භාෂාව බෑ තේරෙන්නේ නැහැ. ඕවා දාලා ඉවරලා ටික දවසක් යනකොට අපේ ප්‍රේක්ෂකයන්ගේ ඔළුව කනවා. හරි? එනකන් ඉන්නව සද්දන ඊට පස්සේ කියනවා මිලියන ගණන් ගෙවනවා. පුදුම පහසුකම් තෝගයක් තියෙන්නේ. ඉරිසියාවකුත් හදනවා. හරිද? ඒගොල්ලන්ගේ මේ මිල දිය යුතුයිනේ. දැන් ඩේව් වට්මෝ හිටියා. වට්මෝ අපිට දෙයක් කරේ නැද්ද? වට්මෝ අපිට සෑහෙන දේවල් ටිකක් නේද මේ தත්ත්වයට ගේන්න ඩේව් වට්මෝ බලපෑවා. ඔහුට පහසුකම් ලබා දිය යුතුයි. මොකද අපි අපේ රජයේ බදු සල්ලි නැත්නම් ජනතාවගේ බදු සල්ලි වලින් ඒගොල්ලන්ට සල්ලි ගෙවන්නේ ICC සල්ලි වලින් සල්ලි ගෙවන්නේ. හරිද? ඒ නිසා අදාළ නැහැ. හරිද? කවුරුත් ඒකට ඉරිසියාවක්වත් කවුරුත් වේදනාවටපත් වෙන්නවත් ඇඟේ අමාරුවක්වත් හදා ගන්න ඕනේ නැහැ. පුහුණුකරුවන්ට සල්ලි ගෙවන්නේ ICC එන සල්ලි වලින්. ලංකාවේ තියෙන ICC මේ ක්‍රිකට් සම්බන්ධ සල්ලි වලින්. ඒ හින්දා බඩේ අමාරු හදාගන්න කාටවත් අවශ්‍ය නැහැ. හැබැයි ඒගොල්ලන් කැම්පේන් කරනවා ටික දවස් දෙක. අපේ කට්ටියට අමතක වෙන සතියයිනේ මතක. දැන් ඊළඟ විදේශ දැන් මෙයා දැන් දේශීය එක්කෙනා ගිහිල්ලා ඊළඟට විදේශ එක්කෙනෙක් ගයි කියලා මට හිතෙනවා අනුමාන. දැන් ඔබ අර කියන්නේ මම අනාවැකි කියනවා කියලා ශාස්ත්‍ර කිරවා වගේ. දැන් ඔබ බලන්න මේ යන රටාවත් එක්ක ශාස්ත්‍රයක් නෙමෙයි මම මේක යන විදිහට ස්ටඩි කරලා දැන් පේන විදිහට කියන්නේ.
ඊළඟට අනිවාර්යෙන් විදේශ පුහුණුකරුවෙක් ශ්‍රී ලංකාව ගයි. දැන් දේශීය එක්කෙනා ගියාට පස්සේ. හැබැයි පරාජයටපත් වෙනකොට හරි හෝ කණ්ඩායම අසාර්ථකත්වයටපත් වෙනකොට අපේ ඊළඟට පුහුණුකාර ධූරය බලාපොරොත්තුවෙන් ඉන්න බුවෙක් ඇවිල්ලා කවුරු හරි කියයි ඔය විදේශ පුහුණුකරුවන්ට ඇවිල්ලා ලංකාවේ කරන්න බෑ. ඒගොල්ලන් දන්නේ නැහැ. එහෙම කියලා කියයි. හොඳේ මතක තියාගන්න. ඉතින් විදේශ පුහුණුකරුවෙක් ගන්නකොට මම මේ කියන්න හදන්නේ ඔය නිකන් අමතර කතාවකේ විදේශ පුහුණුකරුව හොඳ පුහුණුකරුවෝ ලංකාවට ඇවිල්ලා තියෙන ඕන තරම්. ටොම් මූඩි නේ. එතකොට ඒ අස්සේ ගත්තාම එංගලන්ත පුහුණු මම මේ නන් ටිකක් මම කියන්නේ මට මතක් වෙනවා නම් මම හරියටම කියන්නේ නැත්නම් මට දැන් ඒක හොයලා කියන්න ඕනේ. ඔබ දන්න නන් ටික කියන්නේ මේ වගේ හොඳම අපිට මේ පුහුණුකරුවෝ හිටියා. හරිද? ඕස්ට්‍රේලියානු ජාතිකයෝ සහ එංගලන්ත ජාතිකයෝ. හරිද? ඒගොල්ලන් සෙමි ෆයිනල්ස් අපිව ගෙනාවා හැම වෙලාවෙම. හැම ලෝක කුසලානයකම 2014 දක්වා. ඒ නිසා මම කියන්නේ ඒගොල්ලන්ගේ තත්ත්වය ඒගොල්ලන් හදාගත්ත අපිත් එක්ක ඉඳලා ඒගොල්ලන් හදේ ඒගොල්ලොනුත් දෙයක් කරගන්න ඕන අපිත් දෙයක් කරගන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි දැනගන්න ඕනේ කොහේ හරි තියෙන මේ අහුමුල්ලක ඉන්න සුද්දෙක් ගේන්නේ නැතුව නමක් තියෙන මිනිස්සෙක් වැඩක් කරපු මිනිස්සෙක් මම නම් කියන්නේ මේ BBL පුහුණුකරුවෙක් ගේන්න ඊළඟට විදේශ ඕස්ට්‍රේලියාවේ. හරිද? ගණන් වැඩි වෙයි. එයා මේකත් බලාපොරොත්තු වෙනවා. එයා අපිත් එක්ක ඉඳී අවුරුදු දෙකක් නේ කොන්ට්‍රැක්ට් දෙන්නේ. අවුරුදු දෙකක් ඉඳී එයාගේ ක්වොලිෆිකේෂන් හදාගෙන එයා යයි. නමුත් එයා ඉන්න කාලය තුලදී අපි දැනගන්න ඕනේ ඕස්ට්‍රේලියානු තාක්ෂණය, ඕස්ට්‍රේලියාව භාවිතා කරන ආකල්ප, ඕස්ට්‍රේලියාවේ තියෙන ක්‍රිකට් ඒ තත්ත්වය කවදාවත් වැටෙන්නේ නැති තත්ත්වය අපි ගන්න. ඒ දැනුම අපි ගන්න. යට ඉන්න කෝචස්ලා ඒව පුරුදු වෙන්න ඕනේ. අන්න එහෙම කරන්න පුළුවන් නම් ඒ වියදම් කරන වියදමට පාඩුවක් වෙන්නේ නැහැ. මට හොඳටම විශ්වාසයි ඊළඟට දේශීය පුහුණුකරුවෙක් කෙනෙක් නැහැ දැන් තියෙන තත්ත්වයක් එක්ක. ඊළඟ ටොපිය වෙන්නේ විදේශ පුහුණුකරුවෙක්. ওই විදේශ පුහුණුකරුවා මොන විදිහට ගේයිද කියලා අපි බලමු. ඒ වැදගත් නැති 2.50 පුහුණුකරුවෙක් ගෙනාවොත් ආයි ඊළඟ ප්ලෑන් එක තමයි ආයි දේශීය පුහුණුකරුවෙක් දාගන්න එක විය හැකි. නමුත් අවංකව කරනවා නම් BBL ඔය හොඳ ඉහලින් සිටින දීර්ඝ කාලීනව හොඳට ගහපු BBL පුහුණුකරුවෙක් හරි කමක් නැහැ. ලොකු නංගන් තියෙන්න ඕනිත් නැහැ. මම නම් හිතන විදිහට. හරි දැන් ඩේව් වොට්මෝ එනකොට මේ මාර ලොකු නමක් නෙමෙයි ලංකාවට. නමුත් එයා පස්සේ ලොකු වුණා. ඒ වගේ මම කියන්නේ හොඳ තීක්ෂණ බුද්ධියක් පෙන්눔 කරන ඒ කියන්නේ ක්‍රිකට් ශේෂ්ත්‍රය අධ්‍යයනය කරොත් අපිට එහෙම කට්ටිය හොයාගන්න පුළුවන්. ඒ වගේ සුපිරි මොලයක් තියෙන ඥානයක් තියෙන ක්‍රීඩකයන් හොයාගන්න පුළුවන් අලුත් ආකල්ප තියෙන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තාක්ෂණය ඉතාමත් හොඳින් භාවිතා කරන. මම හිතනවා මේ වෙලාවේ ඕස්ට්‍රේලියාවේ ඉන්න පුහුණුකරුවෝ හොඳයි කියලා එංගලන්තයටත් වඩා. එංගලන්තේ පොඩ්ඩක් දැන් පසුබෑමින් යන්නේ. ඒ නිසා නමුත් ඕස්ට්‍රේලියාවේ මම හිතනවා තවත් ඔවුන්ගේ ක්‍රිකට් තත්ත්වය වර්ධනය වෙමින් එනවා සහ ඒකාකාරීව පවත්වාගෙන යන නිසා ඕස්ට්‍රේලියානු පුහුණුකරුවෙක් වගේ කෙනෙක් ගේන්න පුළුවන් නම් BBL සහ අපි දන්නවනේ ඉන්න කට්ටිය හොඳ එක්කෙනෙක් හොඳ ඉතිහාසයක් තියෙන එක්කෙනෙක් වැඩක් පෙන්නපු එක්කෙනෙක් ගෙනාවොත් මම හිතනවා යම්කිසි දැන් අපේ සිල්වර්වුඩ් මහත්තයා යම්කිසි දෙයක් අපිට කරලා ගියේ. එහෙම නෑ නෙමෙයි. මිකියා අතරට ගොඩාක් දේවල් කරන්න බැරි වුණා. මොකද සිල්වර්වුඩ් දෙයක් කරලා ගියේ. ඒ වගේ හොඳ එක්කෙනෙක් ඊළඟට ගෙනාවොත් මං හිතනවා ෆේවරේෂන් කියන දේවල් නැති වෙයි. මම එතනට එන්න හදන්නේ. ෆේවරේෂන් කියන දේවල් ගොඩක් අඩු වෙයි. විදේශ පුහුණුකරුවෝ තමයි ওই ගොඩක් ක්‍රීඩකයෝ එකපාරම උස්සන් ආවේ. ශ්‍රී ලංකා කණ්ඩායමට ලසිත් මාලිංගලා වුණත් එකපාර උස්සන් ආවේ කොහෙන්දෝ ඉඳලා නේද දැකලා. ඉතින් ඒ නිසා ඒගොල්ලන් ගොඩක් දේවල් අපිට දීලා ගිහිල්ලා තියෙනවා. හරිද? ෆේවරේෂන් නැහැනේ. මගේ ක්ලබ් එක. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේ ඇසිස්ටන්ට් සහාය පුහුණුකරුවෝ කියලා ওই ශ්‍රී ලාංකික සෙට් එකක් ඇස්සේ දාන් ඉන්නේ. ඒකත් පොඩි භයානකමක් තියෙනවා. එතනත් යනවා ක්ලබ් සීන් යනවා, ගමේ සීන් යනවා, ඉස්කෝලේ සීන් යනවා. හරිද? මං කෙලින් කියන්නේ නැහැ. නමුත් යනවා කියලා මතක තියාගන්නකෝ. එහෙම ඒවා යනවා. තමන්ගේ ක්ලබ් එකේ නම් යාව තියාන් ඉන්නවා. ඉතින් එහෙම බහිරවල ටිකකුත් ඔකාසේ ඉන්නවා. ඉතින් ওই බහිරවල ටික අඩු වැඩි වශයෙන් ධන සහ ඍණ තියෙනවා. මං කියන්නේ විදේශ පුහුණුකරු ගෙනාවපුව ඔක්කොම හරියනවා කියලා. නමුත් එතකොට මුන්ට භාෂාව බෑ. හරිද? තේරෙන්නේ නැහැ කියන එක. එම් ප්‍රශ්නක් තියෙනවා. මම කියන්නේ කළු සුදු ධන ඍණ ඔක්කොම තියෙනවා. නමුත් වැඩි සාර්ථකත්වයට පැත් වෙන දේ කරගත්තොත් මේ ෆේවරේෂන් කියන එක නම් ලොකුම අවුලක්. ඒ ෆේවරේෂන් මතම කණ්ඩායමක් තෝරන්න ගියොත් නම් මං හිතන්නේ කණ්ඩායම සාර්ථක වෙන්නේ නැහැ. ඒක අපි පසුගිය කාලය තුල අකමැත්තෙන් වුණත් කියන්න ඕනේ අවසාන අවුරුද්ද වගේ කාලය තුල විශේෂයෙන්ම අවුරුද්ද එකහමාර වගේ කාලය තුල පොඩි ෆේවරේෂන් ගතියක් මේ කණ්ඩායම තුල අපි දැකලා තියෙනවා. කොච්චර ක්‍රීඩකයන්ට විවේක දීලා රොටේට් කරන්න අවස්ථාව ආවත් ඒක දීලා නැහැ. ඒක පැහැදිලිවම පේන්න තියෙනවා. ඒ කතන්දර දෙයක් නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට.
ඉතින් අර නම තියාගෙන ඉඳපු මිනිස්සු සමහරු නම කැත කරගෙන තමයි මේවෙන් යන්නේ. කරන්න දෙයක් නැහැ මහතුරුනි. ඔබලාම තමයි මේ දෛවය ඔබලාම තමයි මේ ප්‍රතිරූපය හදාගන්නේ. ඒකයි කියන්නේ. ඉතින් ඔන්න ඔයගේ දේවල් ටිකක් කතා කරන්න තියෙන්නේ. ඉතින් අඩු වැඩි කරලා බලන්න. අපි බලමු කොහොමත් විශ්ව ලෝක කුසලායනෙන් පස්සේ ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරුවා පත්වීමට නියමිතයි. මොකද ඉන්න පුහුණුකරුවා කියලා තියෙනවා මම කොහොමත් යනවා කියලා. දිනුවත් නැතත් යනවා කියලා තියෙන්නේ. ඒතකොට 2027 එක් දින ලෝක කුසලායනයට අපි ඊටාම වැදගත් වෙනවා. දකුණු අප්‍රිකාවේ පැත්තෙන්නේ. එක්ක දකුණු අප්‍රිකානු පුහුණුකරුවෙක් ගත්තත් කමක් නැහැ හොඳ එක්කෙනෙක් ඉන්නවා නම් නේ. ඒක අධ්‍යයනය කරන්න ඕනි. එහෙම ගත්තත් ප්‍රශ්නකුත් නෑ මේ පැත්තේ එක්කෙනෙක්ව. නැත්තම් මං කියන්නේ ඕස්ට්‍රේලියානු එක්කෙනෙක් ගත්තත් ප්‍රශ්නකුත් නෑ. නැත්තම් ඉතින් එංගලන්ත එක්කෙනෙක් ගත්තත් ප්‍රශ්නයක් නෑ. නැත්තම් ඉතින් දැන් අවසානයේ කරන්න තියෙන්නේ ඉන්දියානුවෙක් ප්‍රධාන පුහුණුකරුවා බවට පත් කරන්න එක්කෝ. හරිද? ඒකෙත් යම් කිසි මොකක් හරි අපිට වාසියක් එන්නත් ඉඩ තියෙනවා නේ. මොකක් හරි. අපි බලමු අර ෆේවරේෂන් කියන කෑල්ල ඉවත් කරොත් අපේ ක්‍රීඩකයන්ට ආයෙ පොඩ්ඩක් හොඳ කාලක් එයි. ඔය රොටේෂන් එක තමයි යන්නේ. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් මේ වීඩියෝ අවසන් කරන්න. සුබ දවසක්. තීරණාත්මක අවසන් එක් දින තරගය ඩිසයිඩර් තරගයක්. මේක ජයග්‍රහණය කරගත්තොත් අපේ ජාම් බේර ගන්න පුළුවන්. මොකද අපි ජයග්‍රහණය කරලා නැහැ නේද අවුරුදු 12කින් විතර. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මොනවා වුණත් අවසානයේදී අපි රටක් විදිහට අපේ කණ්ඩායම ජයග්‍රහණය කරනවා තමයි අපි බලන්න කැමති. මොනවා වුණත් අපි ප්‍රාර්ථනා කරන්නේ ඕක පරදින්න කියලා. ඉතින් කවුද පුහුණුකරු, කවුද නායකයා, කවුද තීරීම් කමිටුව, කාටද ක්‍රෙඩිට් එක යන්නේ, කවුද ක්‍රිකට් ප්‍රධානියා නේද? පාලකයා කවුද? ඕවා අපිට එකක්වත් වැඩක් නැහැ. අපි අවසානයේදී බලාපොරොත්තු වෙන්නේ දින අවසානයේදී ශ්‍රී ලංකාව 9 යටතේ ක්‍රීඩා කරන ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය පමණයි. හරි. එහෙනම් සුබ දවසක් නැවතම.